බෙල් මොකද්ද මන් දන්නේ ගේම් එක මම පහලින් දාන්න ඒක මට මතක නෑ නම. ඉතින් මේක මගේ පළවෙනි ගේම් එක පළවෙනි වීඩියෝ එක. ඒක හින්දා subscribe කරලා like කරලා එන්න. ටිකක් කරලා බැලුවා සද්දේ ඇතිද කියලා. ඉතින් අහලින් පහලින් සද්ද එනවා නම් සමා වෙන්න. අපිට තියෙන්නේ මේකේ ස්ක්‍රීන් එක ටච් කර කර යන්න තියෙන්නේ. ඔන්න ඈතින් බලන් ඉන්න මොකද මන් දන්නේ සත්තු జాතිය. මම ඒකයි මේ දිහා බලන් හිටියේ මොකද්ද වෙන්නේ කියලා. ඒකයි ඉතින් guys මම මේක level ටිකක් play කරා. ලස්සන ගේම් එක, සුපිරි ගේම් එක. පොඩි අමාරුකමක් තියෙනවා. ඒ වෙච්චර අවුලක් නෑ. මට ඒක කරගෙන යන්න හැකියි. ඉතින් මෙන්න මේ ෆෑන් වලට නම් පොඩ්ඩක් මම කැමති නෑ. මොකද අම්මලාට ෆෑන් වලින් මැරෙනවා. මේ කුරුල්ල జాතිය. මොකක් කරි කුරුල්ල జాතිය. level 100 වගේ තියෙන ගොඩක්. level 100 වෙනකන් තියෙනවා. ඉතින් level 100 play කරන්න බෑනේ. ඉතින් මම චුට්ටක් play කරලා ඉතුරු ටික ගහමු. හරි. ෆෑන් එකක් තියෙනවා. මේ සත්තු ගන්න වෙනවා guys. මොකක් හරි වැඩකට තමයි සත්තු ඕන වෙන්නේ. ඒ කියන්නේ මේ වැඩිපුර කුරුල්ල එකතු කරගන්න වෙන සීන් තියෙන්නේ. එන්නේ කුරුල්ල ඕන වෙනවා හින්දා. මේවල ඕන වෙනවනේ. කොහොමද දැන් ඕන ආලක ඒක මේ පොඩි තැනකට මිස් වෙච්ච ගමන් බඩු හරි. මේක පල්ලේ උඩට දාගෙන යන්න. පොඩ ගහ ගන්න පුළුවන් guys මේකට. එකවර ගහන්න බෑ. ප්‍රශ්නේ ඒක. නේ පාරවල්. ටිකක් ඉතින් අමාරුයි. ඒකේ ඉස්සරහ තියෙනවා. මේක තියන්න හරියට. දැන් ටිකක් පාස් කරගෙන යන්න තියෙන්නේ. අන්නගේ මැරුණා. මැරනවා guys ඉක්මනට. ඒ සීන් එක ඉතිරින්නේ. ඉන්න guys බෝම්බ දිනනවා. බෝම්බ වලට උනම ටීස් ගන්නවා. මැරෙන්නේ නැහැ. චට්ටාස් ගන්නවා. ඉතින් විශ්සි වෙලා යනවා. තියන්න පුළුවන් නේද? හිරවුණා. අරුණේ හිරවුණා. ඒ හරි මොස්කර වලට තිබ්බා මේටි. ඒකත් දාලා මෙහෙට කන්නගන්න පුළුවන් නේද? බෑනේ. එක මෙහෙට දාලා අපි අනික් කට්ටිය සේරම ටික මෙහෙට අරගෙන. හරි ඒක දැම්මම දෙන්න. හරි. චූටි කරගත්තා. මම කිව්වේ අර සත්තු ඕන වෙනවා. ඒක හින්දා උන්ව ගන්න හොඳේ. නැත්තම් කෑමක් තමයි කන්න වෙන්නේ. ඊළඟ කෑමක්. ගන්න තියෙන වෙලාවට ගන්න. තියෙන වෙලාවට විතරයි මෙන්න මේ මුන් ඉල්ලන්නේ මොකක් හරි වැඩකට තමයි. නැත්තම් එකෙන් මිස්සුනට උගන්නේ නැහැ. එකෙන් දෙයක් විතරක් කරන අර දෙක ඒක පුපුරනට ආංගල. අයියෝ අරගේ හිරුණා. ටක්කල ඒවා මේ ලෙවල් එක ප්ලේ කරන guys. ලෙවල් එක නෙමෙයි. කුරුල්ල ටිකක් දුන්නා. මෙහෙම ඉන්නවා. ඕ. ලෙවල් එක ඉවරයි. ලෙවල් එක ප්ලේ කරමු. ආසයි තියෙන්නේ. ප්ලේ කරමු. නියමට යනවාඩේ.
මොනක්වත් පේන්නේ නැහැ ආමෙති. ඕ ගලුත් තියනවා. මුද්දිය අපේ සත්තු වගේ නේ. බලන්න. මොකද දෙන්නේ? වලට පෙරලා ඉන්නවද දන්නේ. නේ වල පෙරලා ඉන්නේ. ඒක ටික කරලා ටච් කරාම හරි. ඊතරම ටික කරලා ටච් කරන්න ඕනේ. කුරුල්ල ගොඩක් මැරලා. ගොඩක් හිටියා ගොඩක් මැරුණා. මං කියවනේ ඕන වෙනවා කියලා. ඕන වෙන්නේ මෙන්න මේ වගේ හේතු වලට. මේ කණු කඩන් වටින් දැන්නේ. පට සිරි හිරුණාද නේද? හිරෙන්න අවස්ථාවක් ඇති. පොඩි නම් වුණා දෙන්නම නම් අරන් යන්න ඕගොල්ලෝ. අරන් ගන්න බැරි වුණානේ. මු ඉතුරුණා. ඕ අර ගල් කඩේ තිබ්බේ නැත්තම් මෑරලා මෙන්න මේ ගල් තඩි ගල් බෝල ඉන්නේ. ඒක සමහර වෙලාවට පුපුරලා මේ වැටෙනවා. අන්න ඒක ප්‍රශ්නේ. මේ පල්ලෙහා තියෙන ඒවා නෑ. උඩ තියෙන ඒවා සමහර වෙලාවට වැටෙනවා. ගොඩක් අවස්ථාවලදී හමුනවා. අර ඈති මොකද දන්නේ බලන් ඉන්නේ. අර ගයිස් මේක කාන්දමක් වගේ එලෙනවා. බලන්න අර එනයිතු. අර සුදු ඒවා එනවා. සුදු ඒවා. මේ ඔය කහ ඒවා ඉක්මනට කාන්දමක් වගේ එලෙනවා. ඒක ප්‍රශ්නේ. එන්න පොඩි වෙනවා වගේ. චුට්ටක් මදි වුණා ගයිස්. ටක් කාලා පියාඹන්න. අර ගත්තට හරි. අපිට එක මගෑරුණා. ඉතරම කුඩු. Jaras baras. Hari. Ayo. Podi dekat mesin deh guys. Oh. Udah. Mari. Ini guys, sudah. Aragan meruna. Ayo. Hari. Ayo. Nungguin. Apa? Podi touch piece එකක් කරි වෙච්ච ගමන් guys මේක පරාද වෙනවා ගේම් එක. හරි. අයියෝ ශිකේ. අපි මේක ටච් කරගෙන යන්න ඕනේ guys. අප්පා. ඔය පෙන්නනනේ guys මේ මෙහෙම එන ස්ක්‍රීන් එක තියෙන්නේ. ඒ ස්ක්‍රීන් එක පොඩ්ඩක් අත්ත මිස් වෙච්ච ගමන් බඩු හරි. මට උනේ එක. මට වෙන්නේ එක. උනේ නෙමෙයි. හිරුණා. අත ළඟටම ආවගේ හිරුණාට ආවේ නෑනේ. අත ළඟටම ආව මේ හිරුණාට ගහගන්න බැරි වෙච්ච එක ගහගන්න පුළුවන්. අයියෝ එපා වෙනවා guys. මෙන්න මේව තමයි මේක එපා වෙන ගේම් එකට අනුව එපා වෙන්නේ මෙන්න මේ වගේ තැන්. එතන යන්න තිබ්බා නේද? ශික් කවන්නේ. කොහොම තමයි. ඕවම තමයි. උඩට ගාරේ හරි. බැරි වුණා guys. බැරි වුණා කියන්නේ බැරි වුණා. හරි වැඩේ. අයියෝ මොකද්ද මගේ මිස් වෙන්නේ? ටච් එක හොඳට කරගෙන යනෝනේ. අයියෝ
මොකද්ද බැරි උනේ? වේගෙමදිත් දන්නේ. හරි. අප්පා. ටක් ඔයත් එන්න. ඔයත් එන්න ඕනේ ටක් ගාලා එන්න ඕනේ මේ වැඩි කරගන්න ඕනේ ඉක්මනට. අතනින් මිස් වුණානේ guys. මට තේරෙනවා දැන්. දැන් තමයි තේරුනේ. මේක මෙන්න මෙහෙම. හරි. අයියෝ. මට තේරුණා එක. මේකට ඉවසිලිවන්ත වෙන්න ඕනේ. ඉවසිල්ල නැතුනොත් ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියනවා. හරි. අන්න එතන එහෙම ටච් කරගෙන යන්න ඕනේ. මේව මට අවුලක් නෑ. ඒ උනාට එතන තමයි අවුල. මෙන්න මෙතනින් පටන් අරගත්තා. මෙන්න මෙතන ටච් කරා. එතන පොඩි අවුලක් තියෙනවා. මේ ගල්ලන් එපා වෙන උල් ටච් කරා මෙතනට ඒ සට්ට ගාලා ටච් කරන්න ඕනේ නැත්තම් බෑ. දැන් මේක කී පාරක් කරනවද කියලා එකම දේ 13 වතාවකටත් වැඩි ඉදන්නේ. පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඕගොල්ලෝ. කොච්චර කරලා තියෙනවද? මේකත් එක්ක හොඳේ. කොච්චර කරා මේ ලෙවල් එක නම් කරලා ඉවර කරනවා කොහොම හරි. කරන